මේ දවස්වල WhatsApp මාර්ගයෙන්, Messenger මාර්ගයෙන් සහ වෙනකුත් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ළමයින්ගේ තොරතුරු ඉල්ලන පුද්ගලයන් පිරිස් කණ්ඩායම් සිටිනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න. මෙවැනි තොරතුරු ඉල්ලන කිසිම පුද්ගලයෙකුට ළමයින්ගේ තොරතුරු ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්නට එපා කියලා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. මොකද මේ තොරතුරු වැරදි පුද්ගලයන්ට ගිහිල්ලා වැරදි ආයතනවල වැරදි තැන්වලට ගිහිල්ලා ළමයින්ට අනාරක්ෂිත භාවයක් ඇති වෙන්නට තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ තොරතුරු ලබා දීමේදී ඔබ විශේෂයෙන් මේ පිළිබඳව සැලකිල්ලට ගනී කියලා මේ කාරණා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම සමහර අවස්ථාවල ළමයින්ගේ බාරකාරත්වය පිළිබඳ ගැටලු ඇති වෙනවා. මේ වෙලාවේදී සමහර පුද්ගලයන් කණ්ඩායම් ආයතන සංවිධාන එකතු වෙලා කියනවා අපි ඔබගේ ළමයා ට ආරක්ෂාව සපයන්න කැමති බාරකාරත්වයේ සපයන්න කැමති අපි ළමයින් වෙනුවෙන් මේ දේවල් කරන්න කැමති කියලා. නමුත් ඔබ දන්නවා ළමයිගේ බාරකාරත්වය තියෙන්නේ අවසානයේ දෙමව්පිය බාරකාරත්වය එහෙම නැත්නම් සුදුසු පුද්ගල බාරකාරත්වයේ පැවරීම සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ රාජ්‍ය ආයතනයක් හරහා විශේෂයෙන්ම පරිවැස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නෛතික ක්‍රියාමාර්ග ගනිමින් මේ කටයුත්ත කරන බව ඔබට අපි මතක් කර සිටිනවා. ඒ හින්දා කිසිම පුද්ගලයෙකුට ළමයෙක්ගේ බාරකාරත්වය නීතිමය ක්‍රියාවලියක් තුලින් හැර ළමයෙක්ගේ බාරකාරත්වයේ පැවරීමට කිසිදු ඉඩක් නැහැ කියන එක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් අපි මහ ජනතාව දැනුවත් කිරීමට කැමැතියි. ළමයින් සම්බන්ධ මේ ආපදා අවස්ථාවේදී යම්කිසි පැමිණිල්ලක් කරන්නට තියෙනවා නම් 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක කරන ළමා උපකාරක දුරකථන සේවය පැය 24 පුරා විවෘතයි. ඒ හින්දා ඔබට කැමැති භාෂාවකින් ඒ සහාය ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න කියන ආරාධනාව අපි කරනවා. මොකද මේ වගේ අවස්ථාවක ඔබට ඕන තරම් ප්‍රශ්න ඇති ළමයින් සම්බන්ධව මේ තොරතුරු ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලබා දෙන්නට කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.